වසර දහස් ගණනකට පෙර මේ නිම්න හරහා සෙමින් නැදී ගිය දැවැන්ත ග්ලැසියර අද අප දකින මේ රළු කඳු සහ ෆියෝඩ් නිම්න ඉතා ඉවසිලිවන්තව නිර්මාණය කළා. මේවා අහස පොළව මත පරාවර්තනය කරන නිහඬ ජල කොරිඩෝවන් වැනි. සීතල උතුරු සුළඟත් එක්ක මුසුණු දියඇලිවල මීදුම මේ පරිසරයට එක් කරන්නේ දිව්‍යමය සුන්දරත්වයක්. මෙහි කඳුවැටි සාගරයට ඉහළින් සිටින පුරාණ ආරක්ෂකයන් වගේ දිස්වෙනවා. නෝර්වේහි සෑම තැනකම ජලය දකින්න පුරුවන්. ඉහළ කඳුමුදුන් වල සිට කෙලින්ම සාගරයට ඇදහැලින දියඇලි සීතල උතුරු සුළඟත් එක්ක මුසු වෙලා මීදුමක් මවනවා. මේ ජලය නෝර්වේ වැසියන්ට හුදෙක් සුන්දරත්වයක් විතරක් නෙවෙයි, ඒ ඔවුන්ගේ ජීවනාලියයි. මේ ජලයෙන් නිපබවන පිරිසිදු බලශක්තිය නිසා නෝර්වේ අද ලෝකේ හරිතම රටක් බවට පත් වෙලා තියෙනවා. නූතන නගර ඉදිවීමට බොහෝ කාලයකට පෙර මේ සාගරය පාලනය කළේ නිර්භීත වයිකින්වරු. තරු සහ තමන්ගේ ධෛර්ය මඟ පෙන්වන්නන් කරගත් ඒ ගවේෂකයන්ගේ පෞරුෂය අදටත් නෝර්වේ සංස්කෘතියේ දෝංකාර දෙනවා. රටේ උතුරට යන්න දර්ශනය තවත් අද්භූත වෙනවා. ආක්ටික් කලාපයේදී ගිම්හාන කාලේ හිරු බැස යන්නේ නැහැ. එය මධ්‍යම රාත්‍රියේ හිරු මිඩ්නයිට් සන් ලෙස හඳුන්වනවා. ඒ වගේම ශීත ඍතුවේදී අහස වර්ණ දහසකින් සරසන අරෝරා බොරියාලිස් දකින්න ලැබෙනවා. මේවා බලනකොට අපිට හිතෙනවා අපේ පෘථිවිය කොයිතරම් නම් විස්මිතද කියලා.